අදුදෙන්ම නැගිටිනකොට ඩිලන්ට පොඩ්ඩක් අසනීපය වගේ. ඉතින් සාරා කිව්වා සාරා අද ජේඩන්ට ෆුට්බෝල් උත් තියෙනවනේ. ඉතින් සාරා කිව්වා ජේඩන් සාරා මේ ෆුට්බෝල් වලට දාගෙන එයා වැඩට යන්නම් කියලා. ඉතින් ජේඩන් සාරා යාව ෆුට්බෝල් වලට ඇවිල්ලා විනාඩි 10ක් විතර මට කෝල් එකක් එනවා. මේ මාව මේ වලක හිර වෙලා ඇවිල්ලා මේ උදව් කරන්න කියලා ගන්න. ඉතින් මටක් ගාලා කැලම්වයි ඩිලන් නොය දාගෙන කාර් එකට ආවා. මේ මොකද වෙලා තියෙන්නේ බලන්න. එනකොට වෙන්න සාරා හිර වෙලා මෙතන. ඉතින් එනකොට මම ඔය ලී කැලේ දෙයක් අරගෙන ආවේ පොඩි try එකක් දෙන්න මෙතනින් ගන්න. පස්සේ මම මේ දෙක ඉස්සරහෙන් දාලා මොකද මේක front wheel නේ. ඉතින් ඉස්සරහට දාලා try කරා ගන්න. ඇත්තටම මේ රෝද හතරම හිර වෙලා තියෙන එක තැන කැරකෙනවා. පස්සේ කරපු වැඩේ මේ ඒක හරි ගියේ නෑ. ඉතින් ඊට පස්සේ අපේ මේ තියෙනවා අර මේ අපි එක එක තැන් වලට යනකොට අපි අර මේ ගෙනියන මෙන්න මේ තියෙන මේ රෝප් එක තියෙනවා. ඉතින් මේක දාලා මම මේ try කළා මේ ඇදලා ගන්න පුළුවන්ද කියලා. ඒක එච්චරම හයිය නැහැ. ඉතින් ඇත්තටම මේ ඒක මම try කළා මේ දෙතුන් පාරක් මොකද දෙපොට දාලා try කළා ඇදලා ගන්න පුළුවන්ද කියලා. ඇත්තටම මේ ඒක එච්චරම හයිය නැහැ. ඉතින් මොකද මේ ටිකක් ලොකු වාහනයක් නේ. අපි සාමාන්‍යයෙන් බඩු ගෙනියන්නේ නැහැ නේ. ඔච්චර මේ බර බඩු ගෙනියන්නේ නැහැ. ඉතින් මේක ඇත්තටම මේ කල්ලා ගියා 3-4 පාරක්ම. පස්සේ මේ ඔයගලන්ට පේනවනේ ඔය මම try කරනවා මේ දාලා ගන්න. මම තනි පොට දැම්ම මුලින්ම. තනි පොට දාලා මේ හරි ගියේ නෑ. මං හිතුවේ ඒක ඇත්තටම හයි ඇති කියලා. මොකද ඒක මේ නයිලෝන් වලින් හදලා තියෙන එකක් නිසා මං හිතුවා ඇත්තටම හොඳට හයියට ඇති කියලා. ඒකට මේ කාර් එක ඇදලා ගන්න තරම් ශක්තියක් ඒක නැහැ. ඒක කඩලා ගියා දෙතුන් පාරක් මම ඕක දෙපටක් දැම්ම ලං කළා කාර් එක. හරි ගියේම නැහැ. මේ දෙකට කල්ලා ගියා දෙතුන් පාරම කල්ලා ගියා. මේ පස්සේ අපි මං ගියා මෙතන තියෙනවා මේ ස්ක්‍රූ ෆික්ස් කියලා අපේ බඩු ගන්න තැන. ඉතින් දෙන්න ගිහිල්ලා ගෙනාවා මේ රෝප් එකක්. මෙන්න මේ රෝප් එක ගෙනාවා. ස්ක්‍රූ ෆික්ස් එකට ගිහිල්ලා ටක් ගාලා මෙන්න මේ රෝප් එක අරගෙන ආවා. ඇවිල්ලා මේ ඒක දැම්ම පිටිපස්සට දැම්මේ. පිටිපස්සට දාලා රිවර්ස් කරන්න කියලා බැලුවේ. පස්සේ මම කාර් එකට පොඩි එකට නැගලා සාරට කිව්වා ඇදලා ගන්න කියලා. සාර ඇත්තටම මේ අර රෝද එක තැන ඒ කියන්නේ එයා මේ අදින්න නැතුව එක තැන පොඩ්ඩක් ළඟට ගිහිල්ලා එයා ඇද්ද මිසක් මේ අර එකපාරම ඇදලා ගත්තේ නැහැ. ඉතින් සාරට ඇත්තටම තේරුමක් නැහැ එච්චර ඒ ගැන. ඉතින් එයා එක තැන තියාගෙන මේ ඇද්ද මිසක් ඔය පේනවා මම try කරනවා ගන්න එන්නව නැහැ. පස්සේ මේ මට තේරුණා හරියන්නේ නැහැ කියලා. පස්සේ මම සාරට කිව්වා සාර යන්න මේ රතු කාර් එකට පොඩි කාර් එකට යන්න මම මේක ගන්නම් කියලා කිව්වා. වේනවනේ. පේනවනේ ඔයගොල්ලන්ට අර වීදුර පේනවනේ සයිඩ් එකේ ඔච්චර මඩ තියෙනවා. වින් ස්ක්‍රීන් එකත් ඕ වගේම තමයි. මේ සම්පූර්ණයෙන්ම මඩ වලින් වැහිලා තියෙන්නේ. කාර් එක ඇතුළත් ගන්න දෙයක් නැහැ. මඩම ඇතුළට ගිහිල්ලා එළියට ඇවිල්ලා. පස්සේ මම මේ කොහේ සාරා අර කරනක් ගා පේනවනේ මඩ වලක තියෙන්නේ ඒක. තනිකර මඩ තියෙන්නේ එතන. එතන වාහන ඉරලා දැන් ඊයේත් එකක් දෙකක් දෙරිලා කොහොමරි මේ සාරත් උතන දන්නව එරෙනවා කියලා. ඒ මට එයාට අමතක වෙලා අර කලින් කාර්යයක් ගිහිල්ලා යත් ඒක එක්කම ගිහිල්ලා. පස්සේ එයා හිර වෙලා. ඉතින් මේ මම දැන් උතන අරගෙන ටක් ගාලා මේක එක පාටම මේ ඔන්න වගේ ඇදලා ගත්තා. දැක්කනේ. ඇදලා එහෙම ගත්තාම මේ ගන්න පුළුවන්. අර එක තැන තියාගෙන කරගත්තාම ගන්න අමාරුයි. දෙක යන්තම් ගොඩට ගත්තා යන්තම්. දැන් ඉතින් තියෙන්නේ මේ කාර් එක මේ වීදුරු ටික සුද්ධ කරන්න තමයි. මොකද යන්න විදියක් නැහැ. සම්පූර්ණයෙන්ම මේ මඩ තියෙන්නේ. මොකද පේන්නේ නැහැනේ දෙපැත්ත. ඉතින් මේ වතුරත් නැහැ උතන ගන්න. පස්සේ මේ අපේ කාර් එකේ තිබුණා බ්ලූ රෝල්ස් වගේක් එකකින් අරගෙන පොඩ්ඩක් මේ වීදුරු ටික සුද්ධ කරගෙන මම කිව්වා ජනෙල් අරගෙන යන්න කියලා සාරට වැඩට යනකොට. වෙන මොනවා කරන්නද ඉතින්. මේ කොහොමද පැයක් විතර පරක්කුත් වෙලා තමයි සාර අන්තිමට වැඩට ගියේ. අයියෝ සාරටත් වෙන වැඩ. කියලා වැඩන්නේ. අන්තිමට එයා ගියා මට උදව්වට මේ ඩිලන් මේ ගෙදර තියලා. එයා
මේ ජෙඩන් එක්කන් ගියා අන්තිමට මටත් එන්න උනා මේ දෙන්නවම එක්කන් දෙන්නව එක්කගෙන මේ එයා කෙලිම වැඩට ගියා නම් මේ ප්‍රශ්න මොකුත් නැහැ මම ඒ දෙන්නවත් එක්කගෙන මේ ෂෝක් එකට මෙතෙන්ට ඇවිල්ලා වැඩේ කරගෙන යනවා මට උදව්වට සාරා ඇවිල්ලා සාරාවත් අන්තිමට හිර වුණා මාරුවට තමයි සාරාට වෙන්නේ ඔන්න තව කාර් එකක් හිටියා ඇවිල්ලා අපි එළියට ගත්ත විතරයි ඒගොල්ලෝ ඇවිල්ලා හිර කරගත්තා